එන්න අපි ලස්සනට ලියමු. ටීචර් එක්කම ලියමු. ඉගෙන ගමු ලස්සනට ලියන්න. පැංචොන්ගේ හරිම ලස්සන YouTube පන්තිය. පුතාලා අද අපි ලියන්න යන අකුර තමයි මොකද්ද? බලන්නකෝ රූපේ දැක්කම ඔයාලට කියන්න පුළුවන් වෙනවා. ටක් ගාලා මොකද්ද මේ තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? තරුව කියලා තමයි තියෙන්නේ. මොකද්ද තරුව? මොකද්ද මේ තියෙන්නේ? තරුව. එහෙනම් අපි තරුව කියලා ලියන්න ඉස්සලාම ලියන්නේ අපි මොන අකුරද? ත අකුරනේ. දැන් ත අකුර ලියන විදිහ බලමුකෝ. මේන් බලන්නකෝ මගේ පුතාලා. මේකෙත් අංක 1 2 3 4 5 කියලා තියෙනවනේ. එතනින් අපි අර වගේම දෙකේ ඉලක්කමින් තමයි ලියන්න පටන් ගන්නෙ. බලමුකෝ එහෙනම් අපි ලියන්න පටන්ගෙන බිඳුව ගත්තා. නෙට්ටක් දැම්ම. බණ්ඩි ගෙඩියක් දැම්ම. මෙතනට ගිහිල්ලා මෙන්න මෙහෙම කරා චුට්ටි හොටක් තමයි දාන්න තියෙන්නේ මෙහෙම පල්ලයට. දැන් මෙන්න දෙවෙනි රිංගාවල ලස්සන්ට බණ්ඩි අරගෙන මෙන්න මෙතනට වෙන්න ඕන. සමහර කට්ටිය මග නවත්තනවා. මග නවත්තන්න ඔට්ටු නැහැ. නෙට්ටක් දැම්ම. බණ්ඩි ගෙඩිය ගත්තා. චුට්ටි හොටක් දැම්ම. ආයෙත් උඩ රිංගේවා ලස්සනට ඔන්නම මගේ පුතාලා ඔන්න බිඳුව ගත්තා. බණ්ඩි ගෙඩිය දැම්ම. චුට්ටි හොටක් දැම්ම. ඔන්නෝම කරා බණ්ඩි ගෙඩිය ගත්තා. ලස්සනට ගත්තා. රයිට්. දැන් මගේ පුතාලා දැන් ඔයාලා මේ වෙනකොට අකුරු කීයක් ලියලාද? අපි ද අකුර ලිව්වා. හ අකුර ලිව්වා. එතකොට අකුරු කීයද? 2යි. ය අකුරයි 3යි. ස අකුරයි 4යි. ප අකුරයි 5යි. න අකුරයි 6යි. එහෙනම් දැන් මගේ පුතාලාද ලියන්නේ මේ 7 වෙනි අකුර නේද? ත අකුර තමයි ලියන්නේ. දැන් මගේ පුතාලා ත අකුරින් පටන් ගන්න වචන කියමුකෝ බලන්න. ත අකුරේ තරුව, තව, තද, තල ගොඩාක් තියෙනව නේද මගේ පුතාලා වචන? අන්න ඒ වගේ මගේ පුතාලා අකුර වගේම වචනත් මතක තියාගන්න ඕන. ඒ වුණාට ඊට කලින් මගේ පුතාලා කඩිරේ ලස්සන්ට මේ ටීචර් අම්මා ලියන්නේ ලියන විදිහට ලියලා ලස්සන්ට පුරුදු වෙලා තමයි ලස්සන්ට පස් රූල් පොතේ මුත්තු කැට අකුරෙන් අකුර ලියන්න ඕනේ. තේරුණාද? රයිට්. දැන් අපි තනියෙන් අකුරක් ලියන්න පටන් ගනිමුකෝ. හරිද? තනියෙන් අකුරක් ලියන්න පටන් ගනිමු. එතනදී ඔන්න 1 2 3 4 5 කියලා තියෙනවනේ. රයිට්. එතනදී අපි ඔන්න ආයේ දෙවෙනි එකෙන් තමයි පටන් ගන්නෙ. ඔන්න බිඳුව ගත්තා. නෙට්ටක් දැම්මා. බණ්ඩි ගෙඩිය ඉස්සරහට චුට්ටක් දැම්මා. බිඳුව ගාවට ගියා. චුට්ටි හොටක් දැම්මා. ගේට් එක ගාවෙන් දැම්මා. උඩේ රිංගාවල ලස්සනට රවුම් කරලා ඔන්න ටීචර්ගේ පටන් ගත්ත තැනටම වගේ එන්න ඕන. මග නවත්තන්නේ නැහැ. රයිට්? ඔන්න දැන් තව අකුරක් ලියමු. ඒ බබාලා ලියනවා කියලා හිතන්නකෝ. දැන් ඔන්න ඔයාලා ලියනවා. බිඳුවක් ගත්තා. ඔන්න මගේ පුතාලා කරන වැරද්දක් ටීචර් පෙන්නන්නේ. බණ්ඩියක් දැම්මා මෙහෙම. ඊට පස්සේ මෙහෙමත් කරලා මගේ පුතාලා ගන්නවා. මෙන්න මෙහෙම එකක් කරනවා. කරලා මෙහෙම කරලා රවුම් කරන්නේ මෙහෙම කරලා දානවා. ලස්සනයිද යා? අනේ නෑ. යා කෙතයි. වැරදිනේ. රයිට්. තව එකක්. මෙහෙම බිඳුව ගන්නවා. නෙට්ටක් දානවා. බණ්ඩි ගෙඩියක් සාමාන්‍යයෙන් ගන්නවා. මේ කළා මෙන්න මේ පැත්තේ ඇවිල්ලා මෙහෙම යනවා. මෙහෙම කරලා මෙන්න මෙහෙම දානවා කට්ටිය. හරිද? මෙහෙම ලියනවද? නෑ වැරදි. එහෙනම් මගේ පුතාලා හරියට අකුර ලියන්නේ මෙන්න මේ විදිහට තමයි. දැන් මගේ පුතාලා හරියට අකුර ලියලා ඉවර වෙලා ටීචර්ගේ පස් රූල් පොතේ මේ විදිහට ලියන එකෙන් මගේ පුතාලත් මේ විදිහටම ලියලා ටීචර් අම්මට ස්ක්‍රීන්ෂොට් එකක් දාන්නකො බලන්න. හොඳ පුතාලා වගේ මතක ඇතිව පල්ලෙහා තියෙන
බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අමතක කරන්න එපා. ස්ක්‍රීන්ෂොට් එකකුත් ඔයාලගේ දාගෙනම යන්න. ඔයාලට බැරි නම් ඔයාලගේ අම්මලාට හරි කියලා ස්ක්‍රීන්ෂොට් එකක් ටීචර් අම්මට බලන්න දාන්න.